Hello boys and girls මොකද වෙන්නේ? සැපේ ඉන්නවද ලංකාවේ කොහොමද ආපල් ටික මොකද වෙන්නේ? දැන් ටීම් එක මොකෝ සැපේ ඉන්නවද? වැඩි ඉස්තර ඕනේ නැහැ. අපි යනවා අද අලුත් වීඩියෝ එකකට. මේක Facebook තනිකර Facebook. බලමු අපි ගිහිල්ලා මොකද වෙන්නේ කියලා. ඕකේ? අපි දැන් සමුදේ මේ වයසේ ළමයි ඉන්න ඕනේ. සමුදේ වයස කීයද ඔය? 34. මොන? සමුදේ අවුරුදු 10කට උඩදී කිව්වේ නේද 24 කියලා? මගේ නෑනේ වටන දෙක. අවුරුදු 24 මාස කීයද? මාස 1 කියලා 12යි. මොනවද මේ රොදුරුවත් එක්ක මුල්ලට වෙලා කුටු කුටු කතා හිටියේ? එන්නේ ප්‍රමාණයට එකකට කතා කරන්නේ. අපි දැන් සමුදේ මේ වයසේ කියන්න දෙන්නේ නැහැ බං ඒ ගෑණි බං එන්න එපාලු එකේ කතා කරන්න බං මට තේරෙන්නේ නැහැ බං පුංචි කෙල්ලන්ව රවට්ටන කවටි කයිරා ටික නාගියා එහෙම එකෙක් ඉන්නවා මට මෙන්ෂන් කරනවා නා 24යි තමා මට කට්ටිය කියනවා කොළඹස්සන්නේ තමයි ලංකාවේ යෝග්ම ෆිල්ම් එක කියලා මට නම් මේ සොයිසර් එපරෑන්ට තෝම ගොන් කමෙන්ටන් අවුරුදු 24යි මාස 112 යාරිනේ ඔය වයස හරියද කෑගල්ල යාළුවෙක් නෑ යන්නේ පාටි එකක් බබා යන්නේ නෑ මගේ මොකක් කනේ ඒ කාලේ කොහමද ඉතින් මගෙත් එක්ක මගේ ළඟට වෙලා ඉන්නවා කියලා නේ කිව්වේ මගේ ළඟට වෙලා ඉන්න යන්න ඕනේ දැන් මේ යඟටලා ඉන්නවා කියලා පස්සේ ආගන්න එපා හොඳේ දැන් බැලන්ස් කරලා නියාගන්න ඊට පස්සේ ආගන්න විතරක් වෙයි අන්තිමට යාළුවෙක්වත් අඩියක්වත් ගහන්න තියෙන කාලා කන්නේරයි මං ගැන අවධානයෙන් ඉන්න වයිපරේ الو يا لحظة بس يا لحظة කොල්ලා ගියා اوكي යල්ලා හබීබි Women. මෑරුණාද මනුස්සෝ ටිකක් දුරට ගිහිල්ලා හැරිලා බලන්න නිකන් හිතපන්කෝ එච්චර අවධානයෙන් ඉන්නේ වයිෆ් ඒ හස්බන්ඩ් කොච්චර විශ්වාසද කියලා විශ්වාස කියන්නේ ඒක උඩරිම තියෙන්නේ බලන්න ඕකේ ලෝකේ හැටි බං ගෑනු අයගේ හිත් සැක රෝධ ඉරිසියා වෛරය කියන පිරිමි හිත්වලට වඩා ඒක බුදු සරණෙන් වහන්සේ දේශනා කරලා තිබේ ඕකේ නිසි කල අවබෝධයකින් බැඳීමක් ඇති කරගත්තට බඳු ඒවා ප්‍රශ්නවෙයි මෙයා මචන් නිසි කල ඒක පටන් කරගෙනද කොත් තියෙන්නේ උට මුලදින කෙරවිලා හොඳරම දැන්න නිසි කල එකක් පටන් කරන්න හරි කියලම හිතේ සඳරුසයන්න ජය ඕකේ කියන්නන හුත්ත පෑලිනම් අපේ උන් ලියයි කොට්ටෝරුවෙක්ලු මොකද කවුද කවුද ටොට්ටොක් ගාල කොටන ඔට්ටෝ වෙන්නේ තීව්‍ර don't go who is that කවුද පුතේ සුදු මේ ටොට්ටොක් ගාලා මේකට කොටනවා කොටනවා ඒ කවුද කොට්ටෝරුව නේ මාළු අල්ලන කොට්ටෝ මොකද පිළියුඩුව කුත්තෝ මාරු වල්ල කොට කැරි කතාව ගෑනිත් කිය ලිතයි කුරුල්ලු රූප පත් අතර මිස් කාරකයි නෝජා ලිතයි කුරුල්ලු තයි සීයයි උපේ කළමයට පාක ළමයට ඕන උපේකා ළමයට අරන් දෙන්න පාද කළමයට අරන් දෙන්න අනිවාරෙන් පේදුවගේ භාසාාවෙන් කිවොත් අලු කුඩුවෙක් ඔක්කෝලම කලින් කියන්නේ ප්‍රකවසතන ජය ඕකේ පොලස් කොට්ටෝරුව හරියට කිය අපි මට ඔට හොඳාරංචියකුයි නරකාරංචියකුයි දෙකක් තියෙනවා කියන්න What? ඉතින් මුලින්ම අපිට මේ සම්බන්ධය නවත්තන්න වෙනවා මොකද්ද නරකාරංචි එතකොට කෙලින් කියන්න එපා එපගේ මාරු වෙලාගෙන පස්සේ මැසේජ් එකක් දාපන් මූන්ට කියන්න එපායකෝ කොත්ත කියන්නේ
ඉසාරා සෙව්වන්දි නේද මේක නම් දන්නේ නැහැ. ඒ සෙව්වන්දි නේද? නරකාරංචිය මම තමයි සෙව්වන්දි. ඕකේ බයි. සෙව්වන්දි හැම ෆේමස්. තාස්සනේ බං තාස්සනේ බලමු තාස්සනේ. Tecnologia! Tecnologia! Accedere tecnologia! Accedere tecnologia! බැටරිය Tecnologia! Tecnologia! Accedere tecnologia! Accedere tecnologia! ෆෝන් එක ඇතුලේ පොඩි ජෙනියක් තියෙනවා. හෙඩ්ෆෝන් ජැක් එක ගන්න සිදුරට ඩීසල් දැම්මම ඔන් වෙනවා බැටරි නැතුව. බලපං තාස්සනේ මේකෙත් ඇති බලන්න. හැමදාම වෙලාවට ලැබෙයි මගේ වෙලාව. සමුවා හැමදාම වෙලාවට. Happy birthday. Happy birthday. Happy birthday you. Happy birthday, happy birthday, happy birthday to you. ขอประตูมันจีเซอร์ไพรส์ไว้ก็ได้ පිසු පිසු දැන් බලපන් යකෝ මේ දොර කොටපන් සාලේ මැෂින් එක තියාගෙන මොලයක් නෑ. ඔය වගේ වැඩක් කරද්දි උගේ අමතක නොවුන උපන්දිනේ එකෙන් උට අමතක වෙන්නේ නෑ කවදා. යන්නේ දිමව. තුන්වෙනිය හදමු. පිස්සු නැත්තම් ෂෝක්. අපිට මේ කිල්ල දෙන්නේ ඉන්න බා. අපි කොල්ලෙක් හදමු. තුන්වෙනිය. පිසුද බං? හා? පිසුද? එයි. දෙක ඇති. දෙක ඇති. දෙක ඇති බං. ඇයි? දෙක How? Hold on, bro. How? හදමු. හදලා බලන්න. මට ආසයි ඉතින්. ඔව් පස්සේ ඉතින් ආව් සෑඩ් තමයි මට. දෙකෙත් මදි මචං. කොල්ලා කියනවා තුන හදන්න තුන හදලා බලන්න ඕන. ඒක කියන්නේ. දැන් ඉන්න කොල්ලෝ කෙල්ලෝ හදයි හතක්. අපිට මේ කිල්ල දෙන්නේ ඉන්න බා. අපි කොල්ලෙක් හදමු. තුන්වෙනිය. පිසුද බං? හා? පිසුද? තුනක් ඇතුවත අයියට ගෙදරට ගන්නත් එයි. අයියා වගේ කොළු පැටියෙකුත් හිටියනම් හොඳයි හැබැයි. දිල්හානි මොනාද කියන්නේ? අපෝ කොල්ලෝ දෙන්නෙක් ඉන්නේ. කොල්ලෝ දෙන්නෙක් අපෝ එපා කොල්ලෝ දෙන්නෙක් ඉන්නේ කියලා කෙල්ලෙක් ඇදුවා. එයත් කොල්ලෙක් දැන් කියමු. පොඩි පැය. හරි ජය. බයි. අස්සන තාවිකාලිකයි. තේරුම් ගැනීම ඔබ සතුයි. ඕකේ. අයිවා බැලුවා කියලා එහෙම ගහපු එක වැරදි. මමත් බලනවා ඔතන හිටියනම් බබා පිටිපස්සේ කාට chance අර කනේ පාරක් වැදුනා දැක්කේ කවුද? ආම මුට ඉතින් මම මේ ගෑණි නැටුව කියලා දැන් ඒගොල්ලෝ පවුනේ වගේ පවුවා ටිකක් හත් දැක්කා මොකද අම්මා බබි මාර් සනීපයි ඔළුවට මසාජ් කරද්දි මේ ඒක නෙවෙයි. ආ දැන් මං හිතපු නැති දවස්වල කවුද ඔයාගම මසාජ් කරන්නේ? ඔයා හම්බෙන්න කලින් මට මෙහෙම හිසරදයක් තිබ්බේ නෑනේ. අන්න ඒකයි හම්බුණා කියන්නේ ඔළුව රද්දේ නෙමෙයි ඔළුවක් නැති වෙනවා. ඒක හොඳට මතක තියාගනින්. එහෙනම් අද රැති. ඕකේ. තව දවසකින් ආයෙ වීඩියෝ එක හම්බෙමු. අද රැති. ජයෝ. පරිස්සමෙන් බුස්සරණයි. good night. ඕකේ. මම දැන් නිදා ගන්නවා. පාන්දර 2යි වෙලා.